Hi guys, මම තමයි ෂේව්. දන්න නිසා කියන්න ඕනේ වැඩි විස්තර. ඉතින් මෙන්න මේකයි කතාව. මෙච්චර දවසක් මම ගෙනාවේ මෙන්න මේ තරම් විතර වීඩියෝනේ. මේ පාර මං ගේන්න ඉන්නේ මෙන්න මේ තරම් විතර ලොකු දිග වීඩියෝ එකක්. දිගේව ගාසයි කියලා දන්නවනේ. ඉතින් අපි ට්‍රිප් එකක් යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ට්‍රිප් එක යන්නේ ඉතින් මෙන්න මෙයයි එක්ක. ඉතින් ඔය යෝෂි වගේ full serious වීඩියෝ කරන්න බෑ. මගේ වීඩියෝ එක තමයි BTS vlog එක. මුලින්ම කියන්න ඕන මේ ට්‍රිප් එක යන්න ඇඬුවේ නැති ටික විතරයි මම ආතල විතරක් තියෙන vlog එකක් එයි කියලා බලාපොරොත්තු වෙමින් අපි යම් වීඩියෝ එකට. දැන් යනවා දැන් යෝෂිලා ගෙදර ඉඳලා පාන් වගේක් ගන්න යනවා. අපි ඊට පස්සේ පාන් ටික අරගෙන තමයි ආයෙමත් යෝෂිලාගේ යන්නේ. වෙන ඕන දෙයක් වෙච්චා කියලා අපි බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. කොහොම හරි අපි පාන් ගන්න ඇවිල්ලා අපි දැන් නුගේගොඩ ටවුන් එකේ නුගේගොඩ පාලමයටට වෙලා ඉන්නවා යෝෂි එනකම්. කොහොම හරි ඒකී අපිට 4ට එන්න කියලා ඒකී ආවේ 6ට පැය එකමාරක්ම පණක්කුයි අයියෝ දෙයියනේ. කි මහලගොඩ අපිට එන්න කියලා 4ට මේකී ආවේ 6ට. මොකද්ද කොහොමද දාලා? කෙලින් අර අය ගන්නානේ. අවල නෑනේ. අවල. ආහා. කොතනක මම අල්ලගෙන. මේ ඔන්න 1 2 3 start. අරුට ඇහුන්නේ නැහැ කිව්වේ. මොඩෙක්. මට ඇහුන්නේ නැහැ. මම 1 2 3 කිව්වට පස්සේ ඔය දෙන්නම බෙල්ල දාලා හායි කියනවා. හායි කියනවනේ කතායි. 1 2 3 start. හායි. ඔන්න එහෙනම් ට්‍රිප් එක පටන් ගත්තා. කන්න ආවා ඔක්කොටම කලින්. මේකිත් එක කන්න ආවා. ඕහෝ මේ බොහොම මාරුවෙන් ආවේ. ඒ රෝස් කන්නේ උන්ට කෑම අරන්. නෑ මේ කෑම එකේ කැත. මේ හෝ ඒක නෝ. අවුලක් වුණා. මේකේ පොඩ්ඩක් බයින්නද? ඔව් ඇඟට එන්නේ. අපි අවුල මේක තමයි. අපි ගන්න අම්මට හුඩු මෙන්න. අපි ගන්නාව හාල් ගන්නාව යෝෂිට. යෝෂි ආස මේ හාල් ගන්නද? චැලෙන්ජ් එකක් තියෙනවා. සංගන්ද ගලා. අනට. ඔයා පාන. ඉන්න. මාන්සිලේ උත්සන්න වෙලා. යෝෂි කොල්ල දැකලා නැහැ කොහොම එන්න බා. දුකෙන් ඉන්නකෝ. අර මොකද අරනේ දුකට වෙලා ෆ්ලෑෂ් ඔෆ් මොරබම් වීඩියෝ එකක් ගන්න. මේ දැත ලං වීලලං වෙන්න ඕන මේ හින සපවිල්ම ඉටු වෙන්න ඕන ගාව සසරේ මලඟ ඉන්න ඕන. මෙතනින් ඔයා එක්කනේ මේ පැත්තේ යෝෂි මේ පැත්තේ. අන්තිමේදී අපි මේ වාහනයට ස්විච් වුණා. ඕපන් ගන්නම් ස්ටයිල්. අතර වීඩියෝ කර. අන්න හරි vlog එකකට පැත්තට. අන්තිමේදී කොහොම හරි අපි නුවරට ආවා. අපු ගමන් හොටෙල් එකට ඇවිල්ලා ටිකක් ෆ්‍රෙෂන් අප් වෙලා කෙලින්ම අපි ගියේ ශ්‍රී දළදා මාලිගාව වඳින්න. මොකද අපි ගෙදර ඉඳන්ම හිතාගෙන ආවේ කැන්ඩි ගිහිලා මුලින්ම කරන්න ඕන ශ්‍රී දළදා මාලිගාව වැඳලා ආශිර්වාද ගන්න කියන එක. තේ තුන්නක් කැඳිලා
පාට ගෑවිකසේ බාලුව සැඟව කියා පාලුවම්බරයේ තේතුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟ ඊට පස්සේ අපි KCC ගිහින් චේන්ජ් කරගෙන කෙලින්ම ආවේ පේරාදෙනිය බොටැනිකල් ගාඩන් එකට. අපි කොතනද ඉතින් ආතල් එතනනේ පේනවනේ. කොහොම හරි ගාඩන් එක පහට වහනවලු. ඒ වුණාට අපි ආපු නිසා අපිට ඒගොල්ලන් 6 වෙනකන් chance එක දුන්නා ගාඩන් එක ඇතුලේ ප්ලේ කරන්න. පාන්සල් ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ කියවලා අන්තිමේදී අපි ලෑස්ති වුණා කන්න හදන්න රැට. ආනේ උදුරාවි මගේ ආලේ මහදේ මහදේ නුඹේරුව නොමකේ කොහමරි නුවර සීතලේ තමයි අපි කොහොමද කොත්මේ හදන්නේ කියලා අපි දැන් යන්න හදන හදන්න විනුවර ඇවිල්ලා කටවා ගන්නවා කැමරාවල් මොලේම ලොකුවෙක් කඩා ගන්න ඕන බලු කතාව නවත්ත ගනි ආයෙත් පායන පොදසඳ දෙත බෙරෙන පිනිදොරක උනන්දුව ගහස වී මගේ සිත ඇදී තිබේ නම තේන ඇගේරුව ඇගේරුව It was at this moment that he knew he fucked up. හරි ඔන්න ඔහොම තමයි අපේ බෙල්ලොත් ගමන සිදු වෙන්නේ. Yes. ටින් 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 ටිකි 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 ටිකි. Shivangan princess treatment. Wow, Shivan. Oh my god. यार पाले අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හද අල්ලන්න ආස ගමනේ left right left මම චූටි බඩුවනේ මහා බඩුව ගන්න වැඩි Nick on the road. නෝනේ පින්වන්ත නෝනේ ලස්සන මොනක් තියෙන නෝනේ සාත්‍රයක් කාලා යන්න සාත්‍රයක් කාලා ඔයා අනේ දරුවෝ පානේ දෙන්නෙක් ඉන්නවා අපිව විශ්වාස කරන්නේ. ඔයාගේ කලින් කෝල තොර වුණානේ ලව් කරාට හොඳ වැඩේ ඔයා අලුතෙන් ආපු කොල්ල හෙන දිගයි Yeah, here at Bellwood Hills. මනරම් රැවි මම ඒ සින්දුවෙන් දන්න එන්නේ ඒ කෑල්ල විතර. හරි ඉතින් නැගලා අන්තිමේදී අපි ආවා බෙල්වුඩ් හිල්ස් වලට. අපි කිලෝමීටර් 3.5 ඇවිදගෙන. කොහේ ගියත් ඉතින් වීඩියෝ එකක් අරගෙන ඉන්න බෑ මං ඇවිදගෙන. ඉතින් ඔන්න ඒක දාන්න තමයි මම ලෑස්ති වුණේ. බෙල්වුඩ් view point එකට ගිහිල්ලා කෙලින්ම අපි ආවේ ඊට පස්සේ අපේ කබාන එකට. අපේ නෙමෙයි ඉතින් කාගේද දන්නේ. එන්නද? ඒ ඔයා විතරක් ගෑවේ. ලොකු එක. මම ඒක 1 2 3 start.
මොකක්ද නේ? හරි දැන් තියෙන බොන්න තමයි. එයා කෑල්ල ටිකක්. මම orange में sorry मैं watermelon juice එක ආස නැහැ. but this is ආස නැහැ මම watermelon. අපි කැතයි නේද? පේනවා. අපි පේන්නේ. එළිය වෙන්න. යා අපි එළිය. view එක බලන්න මාර view එකක්. ඔව් පොඩකින please do. view එක කියන්නේ මම මෙච්චර කාලයකට ගත්ත හොඳම ප්‍රොමෝෂන් කියලා හිතන්න එපා. nope. තව සර්ප්‍රයිස් එකක් තියෙනවා මින්න. surprise. සර්ප්‍රයිස් එක කියන්නේ මේ පේනවද? දැක්කනේ සර්ප්‍රයිස් එක. පූල් එක තින්නේ කෙල්ලද නානවාද? අනිවාර්යයෙන්. මොකද ඔයාලට හිතන්නේ? මට මේ වෙලාවෙන් හොටු ටික පියදා තිබ්බත් ඊයා මොනවද කියන්නේ? ඒගොල්ලන් එහෙ නානවා. යෝසි උඩ බලන්න only fans video. අරගොල්ලන් නානවා මම එළියට වෙලා ඉන්නවා. එතනිට මම සීවෙලා. මා කාමරේට ආව අරගොල්ලන් නාන අතරදී බලමු මොකද වෙන්නේ කියලා. බණපා ඔන්න පනිනවා. දැන් කට්ටිය ඔක්කොම වොෂ් දාලා කරලා ඉන්නේ. අපි ඩිනර් එනකම් මොකද කරන්නේ ෂෙෆ්බෝ? We decided to go on live. on TikTok. අපි TikTok live එකක් කරන එකක් ගමන් ඉන්නේ. ගමන් නෙමෙයි යන්න හදන්නේ. එහෙම කරගත්තා. ඔව්. so yeah. Woohoo! Food has arrived. දැන් තමයි හොඳම අවස්ථාව. අපි දේශන්න යන ළමයි. කෑම කෑවට පස්සේ මට වීඩියෝ කරන්නත් අමතක වෙලා එහෙම්ම අපිට නිින්ද ගිහලා. good morning. මගේ රසත් ඒකයි රයිස් බිස්කට් එකයි අපිට. උදේම පටන් ගත්ත ගමන් යෝෂිගෙන් තමයි දවස ආරම්භ කරන්නේ. යෝෂිගේ රස කීරිතේ එකයි. යෝෂි විසින්ම සාදාපු නයිස් බිස්කට් එක. සන්රයිස් එක බලන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. අපි මේ ඉර නගිනකම් බලාගෙන ඉන්නේ. තේක ඔපේ හේතුවද? අකෝ මම උදේ හේතුව ඒක. මට අමතක වුණා ඊයේ. අර දෙන්න ඇති. හලෝ. දෙන්න සහායක මට නටමට උඩ. ඊට පස්සේ ඉතින් කට්ටියම බල්කනි එකට ඇවිල්ලා උදේ ටී එක බොන ගමන් කතා කර ඔහේ කාලය ගෙවගෙන ඉන්නකොට මට මතක් වුණා යෝෂි මට කරන්න හදපු දෙයක් මම ඒකිට කරන්න මතක් වුණා. යෝෂි නිසා අපිටත් නාන්න වුණා. ඊට පස්සේ උදේම පූල් එකට බැහැලා නාලා කාලා ඔක්කොම කරලා අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. තව ගියා ඉතින් තැනකට යෝෂි ආසම තැනකට තමයි ගියේ. යෝෂිගේ සහෝදරයෝ බලන්න ඕනේ කිව්වා. ඒක නිසා ඒකට අනිවාර්යෙන්ම ගියා. මෙහෙමයි මට ඔතනින් පස්සේ කිසිම එකක් වීඩියෝ කරන්න එච්චර මේකක් තිබ්බේ නෑ. ඉතින් ඒක නිසා මම වීඩියෝ කරේ නෑ. මේක හිතාගෙන ඉන්නේ මේකේ මල් කුමාරි කියලා. මලක් වක්වත් කැමති නෑ බං මේකිට. පේනවනේ. ගහන මලත් බිම වැටෙනවා. හයියෝ. අන්තිමේදී අඬලා සත්තුන්ට සෝරි සත්තු නෙමෙයි යෝෂිගේ සහෝදරයන්ට අන්තිමේදී අපි කෑමක් දුන්නා. එන්නකෝ ඔයගොල්ලෝ. ඔව් ඉතින් දිගයිනේ. කතාවෙන් මගේ vlog එකත් ඔන්න ඔහොම ඉවර වීගෙන ආවා. කවුද හිතුවේ හම්බෙන් හම්බුන යාළුවෝ මෙච්චරට ෆිට වෙලා මෙහෙම ට්‍රිප් එකක් යන්න සෙට් වෙයි කියලා. අන්තිමේදී ඉතින් ඒ ට්‍රිප් එකත් අපි ගියා. මාරම ෆන් කියන්නේ මාරම ෆන් එකක් තමයි අපි ඒ දවස් 3 ගත කරේ. කොච්චරනම් බාධා ආවද? ඒ කියලා මේ මම සැලෙනවද? අපි never. ඉතින් යෝෂි, එරෝෂ්, නෙතුකි, සඳිසි අක්කා ඕගලන් කියන්නේ මාර යාළුවෝ ටික. ඒ කියන්නේ අර හැමෝම බලාපොරොත්තුෙන් කවදාවත් හම්බ වෙන්නේ නැති යාළුවෝ ටිකක් තමයි
තමයි මට හම්. අපි ගැන කොච්චර වැරදියට හිතුවත් මේ යාළුකම සදාකාලිකයි. මේක නිසා මිතුරේ මගේ නිල් මල් හීනේ. එහෙනම් ඉතින් නැවතත් vlog එකක් එනතුරු සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මේක ඉතින් වඳින්න වෙන්නේ නැහැ. ඒකට සමා වෙන්න කියන ගමන් අදට අපි සමු ගන්නවා.